කපටිකම කියන එකේ සීමාවක් තියෙනවද? අද අපි කතා කරන්නේ අනුන්ව රවට්ටන්න ගිහින් අන්තිමේදී Tamanම රැවටුණු කපටියන් දෙන්නෙක් ගැන කියවෙන අපේ හරිම ජනප්‍රිය ජනකතාවක් ගැන. මේක නිකම්ම කතාවක් නෙවෙයි. මේක ඇතුලේ උපහාසය, දෛවයේ සරදම, ඒ වගේම කපටිකම කියන දේ කොහොමද Tamanකම වින කරගන්නේ කියන එක ගැන අපූර්ව පාඩමක් තියෙනවා. ඉතින් ඇත්තටම මොකද වෙන්නේ? එක වගේම කපටිකමෙන් නම් එකිනෙකාට දෙවඩි නැති දෙන්නෙක් එකිනෙකාවම රවට්ටන්න උත්සාහ කළොත් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මේ මුළු කතාවෙම හරය වෙන්නේ. අපි බලමු මේ ගැටලුව කොහොමද කතාව අවසානයේදී විසඳෙන්නේ කියලා. හරි. එහෙනම් අපි කතාව ඇතුළට යමු. ඕනෑම හොඳ කතාවක වගේ මේ කතාවේ හදවතට රැඳිලා තියෙන්නේ ප්‍රධාන චරිත දෙක උඩ. මේ දෙන්න තමයි මේ මුළු සිදුවීමම මෙහෙයවන්නේ. අපි බලමු කවුද මේ එක වගේ කපටි ප්‍රතිවාදීන් දෙන්න කියලා. එක පැත්තකින් ඉන්නවා රයිගමයා. මෙයා හැම වෙලේම බලන්නේ කොහොම හරි පොඩි හරි වාසියක් ගන්න. අනිත් පැත්තේ ඉන්නේ ගම්පලයා. එයාත් අඩුවක් නෑ. කපටිකමෙන් නම් කාටවත් පරදෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් මේ දෙන්නගෙම තියෙන එකම පොදු දේ තමයි දෙන්නම සීමාවක් නැතුව කපටි වීම. ඉතින් දවසක් මේ දෙන්නට එකිනෙකාව මුණ ගැහෙනවා. කතා කරලා බලද්දි දෙන්නම එකඟ වෙනවා එකතු වෙලා පොඩි වෙළඳාමක් පටන් ගන්න. සැලැස්ම හරිම සරලයි. තමන්ගේ වතුවල හැදෙන දේවල් නගරයට ගෙනihin විකුණලා එන ලාභය බෙදා ගන්නවා. දැන් පිටින් බලුවම මේක හරිම හොඳ අවංක ගනුදෙනුවක් වගේ පෙනුනට ඇත්තටම මේ අතට අත දීම තමයි එකිනෙකාව රවටන්න හදපු කපටි සැලසුම් ගොඩක ආරම්භය වුනේ. ඔන්න මෙතනින් තමයි කතාවේ නියමම හරිය පටන් ගන්නෙ. දෙන්නගේම ඔරුවේ තියෙන එකම අදහස. ඒ තමයි අනිත් කෙනාට හොරෙන් තමන්ගේ කපටි සැලැස්ම ක්‍රියාත්මක කරලා මුළු ලාභයම තමන්ගේ සාක්කුවට දාගන්න එක. ගම්පලයා කියනවා මම විකුණන්න ගෙන්නම් හොදට වටින බුලට් ටිකක් කියලා. එයා රයිගමයාට පෙන්නන්නේ Taman හරිම අවංකව මේ හවුල් ව්‍යාපාරයට වටිනා දෙයක් දායක කරනවා කියලයි. හැබැයි ඇත්තටම මොකද වෙන්නේ? ගම්පලයා ගෙදර ගිහින් වත්තේ තියෙන කිසිම වටිනාකමක් නැති ගම්මිරිස් කොළ ටිකක් කඩලා ගෝණියකට පුරව ගන්නවා. ඔහුගේ අරමුණ හරිම පැහැදිලි. රයිගමයාට වටිනා දෙයක් ගෙන්න කියලා Taman කිසිම වටිනාකමක් නැති දෙයක් දීලා මුළු ලාභයම ගන්න එක. දැන් රයිගමයාගේ වාරය. ඔහුත් කියන්නේ ඒ වගේම ලස්සන බොරුවක්. මම ගෙන්නම් පුවක්. දැන් පුවක් හරිම ගණන් හොයාගන්නත් නේ. අපිට හොඳ ගානකට විකුණ ගන්න පුරුවන් කියලා ඔහු ගම්පලයාට කියනවා. හැබැයි රයිගමයා ඇත්තටම කරන්නේ මොකද්ද? ඔහුත් ගම වටේ ඇවිදලා කිසිම වටිනාකමක් නැති කිතුල්ලට ගෝණියක් පුරව ගන්නවා. දැන් පැහැදිලි නේද? දෙන්නම හදන්නේ එකම විදිහේ වංචාවක් කරන්න. ඒ වගේම දෙන්නම හිතාගෙන ඉන්නේ Taman අනිත් කෙනාට වඩා කපටි කියලා. හොඳයි. දැන් අපි එන්නේ කතාවේ උච්චතම අවස්ථාවට. මේ තමයි මේ කපටි සැලසුම් දෙක එකිනෙක ගැටෙන සහ දෛවයේ මේ දෙන්නටම අපූර්ව සරදමක් කරන තීරණාත්මකම මොහොත. ඉතින් මේ දෙන්න තමන්ගේ බරගෝනිත් කර තියාගෙන යන අතරමඟ අම්බලමක නවාතැන් ගන්නවා. මහන්සියට දෙන්නටම හොඳට නිින්ද යනවා. එලි වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගම්පලයාට කලින් නැහැරෙනවා. බලනකොට රයිගමයා හොඳටම නිදි. ගම්පලයා හිතනවා මේක තමයි නියම අවස්ථාව කියලා. ඔහු හෙමින් සැරේ තමන්ගේ ගෝණිය රයිගමයාගේ පුවක් තියෙනවා කියපු ගෝණියට මාරු කරලා එතනින් මාරු වෙනවා. ඊට පස්සේ එළිය වැටුනාම රයිගමයාටත් ඇහැරෙනවා. රයිගමයා නැගිටිලා බලනකොට ගම්පලයා නැහැ. හැබැයි යාගේ බුලත් ගෝණිය එතන තියෙනවා. තමන්ගේ ගෝණිය නැහැ. ඔහු හිතන්නේ ගම්පලයා නම් හොඳටම රැවටුණා. එයාගේ වටිනා බුලට් ටික මෙතන දාලා මගේ කිසිම වටිනාකමක් නැති කිතුලට ගෝණිය අරන් ගිහින් මගේ වාසනාව කියලා. ඔහු හරිව සතුටින් අන ගෝණියත් කර තියාගෙන නගරය බලා පිටත් වෙනවා. Taman දිනුවා කියලා හිතාගෙන ජයග්‍රහණය සමරන දෙන්නටම දැන් තිත්ත ඇත්තට මෝන දෙන්නයි වෙන්නේ. ඔවුන්ගේ කපටි සැලසුම් වල සැබෑ ප්‍රතිඵලය දැන් එළිදරව් වෙරණයි යන්නේ. ගම්පලයා ඉතින් හරිම උනන්දුවෙන් දුවනවා නගරේ මාකට් එකට. Taman හොරෙන් අයිති කරගත්ත වටිනා පුවක් ටික විකුණලා ලොකු ලාභයක් ලබන්නයි ඔහුගේ බලාපොරොත්තුව. ඔහු කඩේකට ගිහින් මුදලාලිට කියනවා හොඳ පුවක් ටිකක් තියෙනවා කියලා. මුදලාලි බලන්න කැමති වුණාම ගම්පලයා හරිම ආඩම්බරයෙන් ගෝණියේ කට ලිහලා බිමට හලනවා. ඒත් එක්කම එයාට කියවෙන්නේ හත් දෙයියනේ කියලයි. මොකද ගෝණිය පුරාම තියෙන්නේ පුවක් නෙවෙයි කිසිම වටිනාකමක් නැති කිතුල්ලට. ඔය අතරේ මාකට් එකේ තවත් පැත්තක රයිගමයාත් ලෑස්ති වෙනවා තමන්ගේ බුලත් ටික විකුණ ගන්න. තමන් හරිම කපටි විදිහට අයිති කරගත්තා කියලා හිතන බුලත් ටික විකුණලා සල්ලි ගණන් කරන්න තමයි ඔහුගේ සූදානම. ඔහුත් ගෝණේ කට ලිහලා බලනවා. එතකොටයි ඔහු දකින්නේ ඒකේ තියෙන්නේ බුලත් නෙවෙයි කිසිම වටිනාකමක් නැති ගම්මිරිස් කොළ ගොඩක් කියලා. එතකොට තමයි ඔහුට තේරෙන්නේ
මම හිතුවේ මම ගම්පලේව රැවට්ටුවා කියලා. ඒත් අන්තිමේදී මමත් රැවටිලානේ කියන කාරණේ. ඉතින් මේ කතාවේ අවසානය මොකද්ද? මේ කපටියන් දෙන්නගේම උත්සාහයේ අවසන් ප්‍රතිඵලය මොකද්ද? අපි බලමු. ඉතින් බලන්න මේ සිදුවීමේ අවසානයේ කොච්චර අපූරුද කියලා. ගම්පලයා දෙන්න හිතුවේ ගම් මිරිස්කොළ. ඔහු හිතුවේ Taman හොරකම් කළේ වටිනාපුවක් කියලා. ඒත් ඇත්තට මෙයාට ලැබුණේ කිසිම වටිනාකමක් නැති කිතුලැට. අනිත් පැත්තෙන් රයිගමයා දෙන්න හිතුවේ කිතුලැට. ඔහු හිතුවේ Tamanට ලැබුණේ වටිනා බුලත් කියලා. ඒත් ඇත්තට මෙයාට ලැබුණේ ගම් මිරිස්කොළ. දෙන්නම Taman දෙන්න හිටපු වැඩකට නැති දෙයට වඩා වෙනස්. ඒත් ඒ වගේම වැඩකට නැති දෙයක් තමයි ලබා ගත්තේ. මේ කතාවේ ආදර්ශය හරිම පැහැදිලි නේද? එකිනෙකාව රවටන්න ගිය මේ ගමනේදී ඔවුන් දෙදෙනාම සාර්ථක වුණේ Tamanමම රවටා ගන්න විතරයි. ඔවුන්ගේම කපටිකම ඕන්ටම පාරාවලල්ලක් වුණා. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක. කෙනෙකුගේ බුද්ධිමත්කම එහෙමත් නැත්නම් කපටිකම කවදාද Tamanටම හදාගත්තු උගුලක් බවට පත් වෙන්නේ? මේක මේ කතාවට විතරක් නෙවෙයි ජීවිතයේ බොහෝ අවස්ථාවලට ආදාළ වෙන ප්‍රශ්නයක්.